ආයුබෝවන් හැම දෙනාටම. ඔන්න අද මම හදන්න යන්නේ ලේසියෙන්ම හරිම ලාභට හදන රොටි එකක් වෙන චපාති හදාගන්න විදිහ. මේක උදේ කෑමකට ලේසියෙන්ම හදාගන්න පුළුවන්. හරිම රසයි. අපිට අවශ්‍ය වෙන්නේ පිටි වතුරයි ලුණුයි විතරයි. ඒ නිසා හරිම ලාභට හදාගන්නත් පුළුවන්. අපි එහෙනම් බලමු හදන විදිහ. මේ වගේ හොඳට සොෆ්ට් එකට ලස්සනට චපාති ටික එහෙනම් අපි හදාගමු. මම මේ විදිහට මුලින්ම පිටි කෝප්ප දෙකක් ගන්නවා. ඒකට මේ විදිහට ලුණු තේ හැන්දක් එකතු කරගන්නවා. පිටි මැනගත්ත කෝප්පෙන්ම වතුර කෝප්පයක් ගන්නවා. මුලින්ම පාන් පිටි ටිකයි පිටි ටිකයි මිශ්‍ර වෙන්න පිටි ටික හොඳට අතින් මිශ්‍ර කරගන්නවා. ඊට පස්සේ වතුර කෝප්පෙන් අපි ටික ටික එකතු කරගෙන පිටි ගුලිය හදා ගන්න ඕනේ. එකපාර වතුර ඔක්කොම එකතු කරගන්න එපා. වතුර ටික ටික එකතු කරගෙන පිටි ගුලියක් හදා ගන්නවා. අපි මේ රොටියට හදා ගන්න ඕනේ මෙන්න මේ විදිහට ටිකක් ඝන පිටි ඩෝ එකක්. මම මේ භාජනයේම මේ පිටි ඩෝ එක ටික වෙලාවක් නීට් කරගන්නවා. ලොකු වෙලාවක් අනන්න ඕන වෙන්නේ නැහැ. ටික වෙලාවක් අනලා ඊට පස්සේ පිටි ගුලිය විනාඩි 10ක් වගේ පොඩ්ඩක් වහලා පැත්තකින් තියනවා. ඊට පස්සේ මම කරන්නේ පාන් පිටි දාගත්ත බෝඩ් එකක් උඩට පිටි ගුලිය අරන් තියලා මේක කොටස් වලට කපා ගන්නවා. මේ විදිහට පොඩි පිටි කොටස් වලට මම මේ ඩෝ එක වෙන් කර ගන්නවා. දැන් අපි මේ කපාගත්ත පිටි ඩෝ එක පොඩි පොඩි බෝල හදලා අපි පැත්තකින් අරන් තියා ගන්නවා. මම දැන් හදන්නේ රොටි එක හදාගන්න බෝඩ් එකක් උඩට හොඳට පාන් පිටි දාලා මේ විදිහට එක පිටි ගුලියක් තියලා රෝලින් පින් එකකින් හොඳට රවුමක් වෙනකන් හදා ගන්නවා. ඊට පස්සේ මේකේ තියෙන අනවශ්‍ය පාන් පිටි ඉවත් වෙන්න මේ විදිහට අතින් පොඩ්ඩක් එහෙට මෙහෙට කරලා අපිට මේක රත් තුන තැටියට දාන්න තියෙන්නේ. තැටිය පියන එකකින් වහලා මේ විදිහට එක පැත්තක් පොඩ්ඩක් බබල් වගේ ආවහම අනිත් පැත්තට හරව ගන්නවා. ලිපේ ගින්දර සාමාන්‍ය ප්‍රමාණයේ තියෙන්න ඕනේ. මේ විදිහට හැන්දෙන් පොඩ්ඩක් රොටිය තද කරාම මේ විදිහට ලස්සනට පිම්බිලා එනවා. මේ පිටි ඩෝ එකෙන් අපිට ලස්සනට පූරි හදා ගන්නත් පුළුවන්. රොටිය මේ විදිහට තැටිය තියෙද්දිම අපිට මේකට තෙල් හරි බටර් හරි ගා ගන්නත් පුළුවන්. මම කරන්නේ මේක බාලා රස්නේ පිටින්ම මේක උඩින් බටර් ටිකක් ගා ගන්නවා. ඊට පස්සේ අපි මේ රොටි ටික හොඳට පියන එකේ වහලා තියෙන්න ඕනේ නිවෙන්න. මේ බලන්නකො හරිම ලේසි හොඳට පිම්බිලා එනවා රොටිය. කෙලින්ම ගිනි දැල්ලට අල්ලලාම හදන්න ඕනේ නැහැ. මේ විදිහට චපාති හදා ගන්න පුළුවන්. ඔන්න බලන්න අපේ චපාති ටික හොඳට සොෆ්ට් එකට තියෙනවා. මේ බලන්නකො ඇතුළත් හොඳට පොකට් එකක් වගේ තියෙනවා. මේක ඕනෙම කරි එකක් එක්ක කන්න පුළුවන්. මස් මාළු ඕනෙ දෙයක් එක්ක. හරිම රසයි හදන්නත් හරිම ලේසියි. ඕගොල්ලොත් හදලා බලන්න අපිට පොඩි පිටි ප්‍රමාණයකින් රොටි ගොඩක් හදා ගන්නත් පුළුවන්. එහෙනම් තවත් වීඩියෝ එකකින් ආයෙත් එන්නම්.